8යි 5යි එක ළඟ ඉන්නේ. උන් දෙන්න එක ළඟ ඉන්නේ. එහෙනම්. ඔව්. ඕ බලන්න පහ ගහනවා. පහ ගහනවා. බලහන් බලහන් ඉබ. අත ගහයි පහ ගහන. බලහන්. බලමුද? ඔන්න බලපන් පහට නගිද්දිම ගහනවා. නෑ කොල්ල මේ උඩ පැනලා ගහපන්. උඩ පැනලා. Triple kill. ඒ කොහොමද මම බෝල් එක ඇතුලේ ඉන්නේ බම් මට පෙන්නුවේ මූ ගහනවා. ඔව් ඔළුවට මේ හොඩි. ඈ? ආවුගතා බැස්ස. ඒ කොහොමද මං එහෙම ගැහුවේ බෝල් එක ඌගේ බෝල් එක ඇතුලෙන් අනිත් එකත් බෝල් එක ඇතුලේ? බෝල් අසෙන් යන ස්කිල් එක. බෝල් එක ඉතින් හරි බං හරියට ඔළුවට. ඕමට. පිට ගාත් වෙනවා වගේ. රෝන් මෙතඩ් එකක් වගේ එක නා. නෑ නෑ අපිත් කරනවා ඉතින් කොහොමද? ඒකනේ ඉතින් උඹත් අපි පැනල්ලක් ගහන්න කියන්නේ. ඌට වලියක් බං. කොහොමද දැක්කද ඌට ඒකෙන් පෙවුනේ නෙමෙයි. පැංචයි හිරු ඉන්නේ. අංගේ කියපන් අංගේ කියපන්. 8යි අංක අනිත් එක බලන්න. 8යි 5යි බං. පස්සේ 8යි 30යි 30ක් ඉන්නවා යකෝ එතන බලන්න. පහ උඩ ඉන්නේ පහ. කමන්නේ පහ. 8යි. උඩ පහ පැත්තේ 30. ඌ ගයක් ඇතුළේ නම් බලන්න ඉන්න ලාස්. තිහට ගහන්න 30 ගහපන් බා. ඌ දුවල බා. මේ මුට Dominating. තමයි. අර උඩින්ද මෝ පල්ලෙහෙන් බහලා අර පැත්ත බැලුවා. 12ට වදිනවා. මේ පොඩ්ඩක් ඌ දිහා බලාගෙන ඉඳපන් ඈ. 8 දිහා. පොඩ්ඩක් නිකන් ලාවට වගේ සස්සින් නැත් තියෙන උගේ. මඩක් තියෙනවා. Triple Like kill. වයිට් ජානියා වෙල් ප්ලේඩ්. කිල් තුනයි ඈ. කිල් තුන. අපි අනිත් පැත්තට යමු බොයිස්. මේ පැත්තේ රෂ් ඔන් টොප් ඉන්නවා මචං රෂ් ඔන්. ඔව්. මොකද එක ගන්නවයි. නෑ මම බලන්නේ මේ වාහනේ යන්නේ කාට බා. වාහනේ යන එකට ස්කෝප් කරලා හෙඩ් ගැහුවේ. ඔව් යකෝ දැක්කනේ ඉති කරන්නේ ඉති. බා නන ස්කෝප් කඩ ගිහුවා. නෑ නෑ මෙයා මොකක් කරේ. ඕ බලහන් බලමු තව ටිකක් බලමු. අපි දෙන්න බලමු. කියන්නේ මේ ඕ බලහන්කෝ මට යන විදිහම තේරෙනවා. ගැහි යනවා කියන්නේ හරි ගැහිලා ඉන්නේ. දාලා තියෙනවා. නේ උඹ ඕ බලහන් දන්නවනේ හොඳට. දීවන් උඹත් යනවා කොහොමද කියලා බලපන් එතකොට මූ. ඒ අඩෝ ඩීවන් උඹත් යන්නේ ගැහිනේ බා. මං බූටේ රාජින එකට ගහෙන්නේ. හරි මහත්තයා. ලින්ක් එක. මූ everything යන්නේ පාව වෙනවා. එච්චර බොරු කියන්නේ. Rampage. ඒ මොකද්ද බං ඒ උනේ? ඒ මොකද්ද ඒ උනේ? අර පිටිපස්සේ ටීම් කරලා ගිහින්. මොකට chance එකක් තියනවා නේද? ඒ ඉතින් බං මේ එනමියෙක් ඉන්නවා කියලා මම දැක්කේවත් නෑනේ බං මේ මූ පැනල් පාරක් ගහන්නේ මූ. මූ නම් පැනල් පාරක් බං බොයිස් ගහන්නේ. chance පාරක් ගහනවා නේ. chance පාරක් අවුලක් නැහැ chance පාරක් ගැහුවට අවුලක් නැහැ ඉතින් දැන්. අද බලහංග බඩුවේ කතාව. නෑ බදා නෑ බදා ගන්න. කොල්ලනව 27 ඔය පැත්තට එන. අඩෝ බොයිස් මචං 27යි අරුයි වගේ 8යි. දීම චනේ chance එක උන්ගල බලපන් මූ ඉන්න පැත්තට යනද කියලා. දැන් බලන්නේ නෑ උන්ගේ ඇඟත් තුනේ. මේ මූ බම් මේ මූ ජරාවක් ගහන්නේ. ඌ මූ අපිට මේ මරසි දාන්න එනවා. හරිද? ස්පෙක් බලාගෙන ඉද්දි හරිද? ස්පෙක් බලාගෙන ඉද්දි ඌ මේ අපිට මරසි දාන්න එනවා. ඉතින් හතරක් දාලා චාමියා. අර බලපන්නේ. අර ඌ PC ද බං? ඌ PC ද බං? මචං මෙහෙමයි. ප්ලේ අපි බං අවුරුදු 7ක් මේක ප්ලේ කරනවනේ බං. හරිද? ඇවිල්ලා උඹලා මචං ඇවිල්ලා උඹලා මෙතන සෙල්ලම් දාද්දි උඹලා මෙතන නටද්දි අපිට තේරෙනවා බං. කොහමද ගහන්නේ කියලා? අපි පොල් ගාලා නෙමෙයිනේ මචං මේ අවුරුදු 7ක් පොල් ගෑවේ නෑනේ. ඔව් බලපන්කෝ. අර 43 හොඳයි ඌ ගැම්ම කල්න. මේ මොකේ කිල් කොහමද බං එකපාරට 10ක් උනේ? මේ ස්පෙක් බං මම වෙන පැත්තක් බලපු ගමන් මූ කෙලිනේ මේ. මොක 8යිනේ බං දාලා තිබ්බේ. ඒක තමයි බං.
නෑ නෑ උඩේ කාටත් ගැහුවා. මේ අර බලපන්. මේ මූට පේනවා බං මූට ඉන්න දනුත් පේනවා. පේන එක ඒ මොඩ් කෙසේවත් පේන එක නම් පේනවා. මේ අරුම් බලමු දිහා. අනිත් එක දිහා බලහම නැත්තම් මූ ෆෝන් කරන්නේ. මල්ලි වා සුපිරියේ අනේ මේ කස්ටම් වල රිපෝට් එකක් දින්නේ නැද්ද බං මල්ලි උඹ හැකියාව නම් ඊටමද උත්කෘෂ්ටයි සුපිරි ආයෙ එන්න එපා කස්ටම් වලට මචං ආයෙ කස්ටම් වලට එන්න එපා පින් හෙඩ් එකක් ගහනවා කියන්නේ මචං මේ කස්ටම් එක ඕම්ම කැන්සල් මේ කස්ටම් එක ඕම්ම කැන්සල් අයියෝ බං අප්පිරිය අයියේ මදාරින මේ හයි හරි අනිත් උන් ඉන්න මදාරින කොල්ලා උන් කියම්මක් ඇල්ලුණා. මෙහෙමයි අවුට වැදුනා. නෑනේ බයි ඉතින් මුගෙන් කාපු උඹ ආවුනේ ලාභ හොඳට ගහන්නේ උන් ඉන්නවනේ. ඔව්නේ බං අනුන්ට අසාධාරණයි එතකොට. ඔව් පීසීද බං අත බලපන්. ඒ වොයිස් කෝ ආපන් හොඳට මතක තියාගනි මූ පළවෙනි කිල් එක දෙවෙනි කිල් එක දාද්දි කිව්වේ සස් කියලා හරිද එක දෙක දාද්දි කිව්වේ නෑ හරිද නෑ ඒක ගහන්නත් කලින්නේ ඒක ගාද්දි උඹලා හීක් නෑ නෑ හරි උඹලා හීක් නෑ උඹලා මොකොත් කිව්වේ නෑනේ මං එතනම සස් කියලා කිව්වනේ මචං අපි මේ අවුරුදු 7ක් මචං පොල් ගෑවේ නෑ ප්ලේයර් කෙනෙක් ඇවිල්ලා මෙතන සෙල්ලම් දාද්දි අපි දන්නවා මචං මූ මොකද්ද රැඟිල්ලක්ද මරසියක්ද මොකද්ද කියලා පළවෙනි කිල් එක දාද්දි තමයි මචං කිව්වේ මූ සස් කියලා ඔන්න සස් කියලා අයියෝ මූ බඩුව අයියෝ අප්පිරිය එන්න එපා බං ආයේ කස්ටමර් වලට බොයිස් මේ කැන්සල් මේක සම්පූර්ණ කැන්සල් මචං හරිද ඌ PC ද බං PC තින් chance ගන්න PC ලාග මේක මොබයිල් කස්ටම් එකක් දුන්නා නම් හරි බං. ඔව් බං සිරාවට මොබයිල් එකක් දෙමු බං මේ අහිංසකව ගහන කොල්ලෝ පව් බං මේ අහිංසකව කිල් පහක් දාන කොල්ලෝ පව් බං ඇත්තට අර රුපියල් 500 ඈ එක්ස්ටර්නල් කැලලක් දාගෙන ඉතින් අඩෝ අපි චුට්ටක් බං ප්ලේයර් කෙනෙක් සස් කිය මේවයි ගන්න ප්ලේයර් කෙනෙක් සස් කියලා ඔව් ප්ලේයර් කෙනෙක් අපි සස් කියපුවම යන චුට්ටක් විදිහ වල උඹලට පේන්නේ නැති එක වට පා වෙනවා වගේ. නෑ නෑ ඒ වලින් හොයන්න ප්ලේයර් කෙනෙක් බං සස් කියලා අපි කියපුවම චුට්ටක් මචං උඹලා පොඩ්ඩක් කල්පනා කරලා බලපන් ඌ ඇවිදීදී නිකන් ලෙස්සනා වගේ දැනෙන්නේ නැද්ද? ඒ බයි ලිස්සනවා ඒ මට පෙන්නනවනේ බං. අඩේ මේ හොඳ account නේද බං මේ හොඳ account ද බං level කීයද ඔය එවෝගනුත් තියෙනවනේ ඉතින් හොඳ කියන්නේ එවෝගනුත් තියෙනවනේ Killing spree. යම්මේ ලයික් එකක් දාමු කොල්ලන්ට. රිපෝට් එකකුත් ගියවුවා බම්මා රිපෝට් එකකුත් ගහලා ලයික් එකක් දාපන් ඒ අපි අද රැට මුග දාන්න හරිද මේ ආහපන් විසි පළවෙනි ෂොට් එක ගාද්දි මුන් හීක් නෑ මුන්ට ඒක තේරුන්නේ නෑ යකෝ උඹලා ගේම් ගන්න එපා වගේ ඇත්තට අර දැන් මර්සි දානවා අර මර්සි දානවා මල්ලි මේක මේක ගෙඩි පිටින් බඩුව උනේ. අනේ මෙන්න මේ අනේ මෙන්න මර්සි දානවා කොල්ලා මෙන්න මර්සි දානවා හිත බලන්න. මෙන්න කොල්ලා මර්සි දානවා ගහපන් මාකොළුව දාලා ඇරපන් මල්ලි ඇරපන් ඕකට මරුවා ඇත්තටම මරු නැත්නම්